මොකද්ද දැන් හොඳ නැත්තේ කියහන්කෝ ඈ උඹලා ඉස්සර ගාල්ල මාතර යනකොට මොකද කරේ ගාලු පාර දිගේ බඩ ගන්නවා ඉවර යන්නේ පැය පාමාරක් හයක් තිස්සේ බඩ ගන්නවා දැන් බලහන්කෝ හයිවේ එක හදලා යන්න පුළුවන් ඇඹුල් තියල් ගේන්න ඇඹුල් තියල් හරි මොන මගුලක් හරි ගේන්න ගියානේ බං අපේ මොනවත් ආව හැදුවේ කියහන්කෝ දෙලුම් කුලනේ හැදුවා ඈ වරාය හැදුවා ඈ උන්ටට කොල හැදුවා තව මොනවද හදන්න ඕනේ කියහන්කෝ අද දියුණුද රට දියුණු වෙමින් පවතී කාල බීලා ඇඳලා ඉන්න පුළුවන් අපි කනවානේ තමයි යකෝ සට්ටම්බිරාල්ලා කියන්නේ සට්ටම්බිරාල්ලා කියන්නේ මුන්ට 10 වෙලා යකෝ රජ කාලේ ඉඳලා හිටියම ඔය වගේ වුණා ඒ නිකම් ඵලයන් දාලා සට්ටම්බිරාල්ලා කාලේ ඉඳලා උඹලාගේ අනුන්ගේ වැරදි හොයපේ වුණොත් ඉතියා ඔබ දන්නවා වුණාට සට්ටම්බිරාල් මන් දන්නවා අර රජ කාලේ ආන්දරයි නේ අනේ උඹට වැඩි නම් උඹ කටවහන් නිදාගනින් උඹලා අනේ බං අද ඉඳන්වත් උඹලා හොඳක් දකින්න පුරුදු වෙන්නකෝ බං හොඳ බල තියාගන්න අනේ යහ ඵලයන් ඉන්නම් වැරදි විදියට දකින්න එයි bulan tidak tahu nggak tidak kan මේවාලු වල අර උදේ තව 3 දිනක් මරලා නේ මේ 13 වෙනි එකද කොහෙද මේ 3ක් මරලා කොරෝනා ඔය සීනේ මචං දැන් අර කොරෝනා වගේ කේස් එකක් වෙලා තියෙන්නේ අපේ ගම කාලු පුරානේ මිනි තුනක් එකකද තුන්නේ තේරෙයිද මරණ කතාව අවුදා සිදුරු ගියස් නේ සීරියස් කියලා මාත් serious killer කෙනෙක් නෙමෙයි brother serial killer. ඒ කියන්නේ දානම ඝාතකයෙක්. අර තැන මරණ අන්න ඒ කියන්නේ. ඔය අපේ මේ ප්‍රභාකරන්ගේ ඉන්නකද තිබ්බා. උඩ ගහන වෙලාවේ අපි ලොකුටත් සිටියයිද. ඔව්. මම යන්නේ දෙන්නේ. තිබ්බා. අවරාකරන මැද. ඔව්. ප්‍රභාකරන්ගේ ඉන්නේ බං අපි ලොකුටත් තමයි මොනවා වෙයිද කරලා කාලේ. ඔව් මේ පැත්තට කාලු කරන්නේ. මේ oh, my, taruh orang sedikit cuma kohen. Ayo, makan kita. Ada taruhan ni. Navel mangita ni dia ngarin nol. Ayo, bawa sungai nol. Oh, ada sida. Reception ni call lagi kita nak hari. Me, ayo, video kan no. Video, nama nampak ni no. Apa nama tu video? Ayo, call lagi. Ayo, video kan. Oh, ni gua lagi agak kan ni. Main, udah video kan apa? Ne. මචං පොඩි අවස්ථාවක් දීවා නම් කම්බෙක් කියන්න බ්‍රදර් බොරුවට දඟලන්න එපා මාව නම් ගන්න බෑ බොරුවට දඟලන්න එපා හටේවා හටරයි ආපයි මේ පොඩක් ඉඳන් නිමු මොකෝ අර පොඩ එන්න පොල් එක හට අහන්න දෙලන්නු නේ හට මේ වැඩක් නෑ අයි මේක තුල සිග්නල් නෑ බ්‍රෝ ඩයල් කරනොත් සිග්නල් නෑ කනෙක්ෂන් හරි මේ කමන්න පා ගන්න පොඩ්ඩක් කරලා බලමු අතුලට සිග්නල් නෑ ඔව් බ්‍රදර් මේ එළියෙන් වෙන්නේ නැති මං හිතන්නේ අරින්න තියෙන්නේ අපිට කතා කරයි නේද කොහොමද අයියට පොඩ්ඩක් ඉන්න පුළුවන් නේ තුට්ටක් කරලා බලමු පොඩ්ඩක් කරලාගෙන ඉන්න කතා කරයි නේ තුට්ටක් කරලා බලමු තුට්ටක් ඕක නෑ වල්ලි මම පොඩි YouTube channel එකක් කරනවා පොඩි ක්ලිප් එකක් දාගන්න නෑ ආතල් සින්නනේ මල්ලි මේක අනිවාර්යයෙන්ම හිට වෙනවා මේක අනිවාර්යයෙන්ම හිට වෙනවා ඔයාලගේ ඇඟෙන් channel එකක් යන්නේ සපෝට් එකක් දියන්න ඔයා සෝර් කරලා අනිවාර්යයෙන්ම සපෝට් එකක් දියන්න
කීයක් කරේ හොයාගන්න පුළුවන් බං. හරි බං හරි ඒක අලුවන්නේ. එයා අර YouTube කියලා එකක් තියෙන්නේ දන්නවනේ. යාළුවනේ අපි අද රට යන ඒජන්සි එකට ඇවිල්ලා ඉන්නේ. හැබැයි අපි හිතමු නැති මේ දොර ලොක් වෙලා තියෙනවා. අපි දැන් ඔක්කොම කාමරයක් ඇතුළේ හිර වෙලා ඉන්නේ. ඕනනම් මම මේ ලයිව් වීඩියෝ එකක් ගේනවා. දුවිල්ලත් එක්කනේ හරියට බල. ඕ මේ ගොල්ලන්ට මේ මෙතන විශ්වාසද? මට නම් මේ ඒජන්සි විශ්වාස නැහැ බලන්න කොහෙද මේ ඉන්නේ. නෑ නෑ මම තනම මේ අවුන්නේ. මගුල නෑ අයියේ. මගේ යාළුවා හතර දෙනෙක් ගියා මෙතන. ඕ මමත් හොඳට ඔයලා බලලා එනවා. අවුල නෑ මම බුද්ධාලි බෙනෑම කේස් නැහැ. අනිකයි දැන් අපි මෙහි ඉන්න එකත් අවදානන්නේ. ඇයි ගොයලාය මරලා ඉවිල කවුද දන්නේ? අනික ඌ මේ ගොඩක් සෙනග ඉන්න තැන්වලු මරලා යන්නේ. ඒ කියන්නේ මේ කීරීගල ගැනද කියන්නේ? ඔව් ඔව්. ඔව් ඒක සිරා කතා. මේ පීඑන් ඇල්ලලු මරන්නේ ආය නරලේ SK කියලා මේ ගහනවලු. මරලා. අවදානමක් තමයි මේ ඉන්නවා කියන්නේ. අනිත් එක බ්‍රදර් මානසික ලෙඩුනේ බ්‍රදර්. එතකොට උන්ට කිසිම අනුකම්පාවක් එහෙම නැහැ. එතකොට අපිට අවශ්‍යක කපන්න කරන්නේ අමාරුයි. ඉතින් වැක්ටි. නම් චර දෙයක් කරන්න නෑ. හතුක් කිව්වනේ. අනික පින්දයන් කරේ ගන්න පට්ට ගෑ. කියන්නේ බ්‍රදර් ෆිල්ම් කොච්චර තියෙනවද කියලා ඉන්නේ. උලත් ටිකක් ගන්න. අයියේ. අයියේ. අතුරද? අයියෝ මම මොනවනේ දැන්? අනේ අයියේ. අර ඉලි ටැප් එකක් දෙන්න ගිහලා බීලන්නෝ. ඉතින් කියන්නේ බෑග් වල වහලනේ. අනේ වතුර ටික දීපන් ඉතින් බවුරු ගොල්ලෙන්නේ බං. අන් සාමාන්‍යයෙන් මගේ ඕඩර් බුඩුල එක දෙන්නේ නැහැ කාටවත්. මොකක් කට තියලා මොනවනේ මිනිස්සු. අනේ අයියේ මට කියලා පොන්නේ නැහැ. ඒක දීපන් වතුර ටික ඕනේ බං. දුරට ගාව අරගන්න බෑ වගේ මහත්තයෝ. අයියේ. අන්න පාඩම් නැද්ද මේක? මේකට වේදන්. ඊට අඩින් දන්නේ නැහැ. ගෙදර යන්නත් මේ මම. පොඩි දුරක් යන්නේ. අයියෝ රහි. අයියෝ අමාරු කියන්නේ. මහත්තයෝ. උඹට ගහන්න එපා බං. ආඩාරි එනවද? බ්‍රදර් කෑ ගහන්න එපා මේක ඇතුළේ. කෑ ගහන්න එපා මේක ඇතුලේ. ඒ වුණාට ඉතින් මේක අරින්නේ නෑනේ මහත්තයා. මොකද්ද මහත්තයා? දොරයින්වයි කියලාද? නල්ලයිතුවේ. මොකද්ද? SK This place seals your fate. ඕ යාළුවනේ ඔයාලට පේනවා ඇති ඔබට මේ හිර වෙච්ච කාමරෙන් ලියුමක් හම්බ වෙලා තිනවා. මම දන්නේ මට ක්ලෝස් අප් එකක් ගන්න පුළුවන් මේකේ අපිට කියන්න පුළුවන්ද මොකද්ද ඔය ලියුමෙන් කියවෙන අර්ථය මොකද්ද කියලා අපේ මේ බලන් ඉන්න යාළුවන්ට. මේක මේ මෙතන කායරි විහිළුවක් වෙන්නේ අපේ දෛවය මෙතන හිර වෙනවා කියලා. This place seals your fate. ඔබේ ඉරණම මේ කාමරය තුලදී විසඳෙයි. ඔයෝ යට තියෙන ස්කේ අර කාලේ කියනවා. අර රාමගාත් කතාවේ අකුරු දෙකනේ. ඒක තමයි. ඕක මේ මල්ලිගේ විහිළුවක් වෙන්නේ නැති අපි බොරුවට ඕක ලොකුවට ගන්න. බඩු මේ ගන්න. ඔය දොරයට දෙන්න. අයියෝ. මට මොකද රකයි. කලින් තිබුණේ නෑ මේක. ඒ කියන්නේ උඹ මේක අතන දාන්නේ නෑ මම අතන ඉඳලානේ මම දැක්කේ. මේ පොඩි එකා ඔක දාන්න නැති එතන. ඕක උන්ට පාඩුවෙන් දීලා අපි ආවගේ ඉතින් මොකද්ද මේක? ඉතින් මේ වගේ වෙලාවක ඔය නොහොබිනා වීලු කරන එක හරි නෑනේ. අංකල් මම ලිව්ව එක නෙමෙයි ඔය. ඔව් මේ ජපන් හරි කොරියා හරි මොනවා හරි නෑ බ්‍රදර්. ඔය ලිව්ව බං. ඒජන්සි ලාපු කවුරු හරි දාන්න වැඩිච්ච එක. ඔයද රට යන. ඉස්සර ඔය ජපන් නෙවෙයි තියෙන්නේ. ඒ ඉංග්‍රීසි මේ බ්‍රෝ තියෙන්නේ. ඉංග්‍රීසි වලින් තමයි දීලා තියෙන්නේ. මම ලිව්වේ නෑ ඒක මේක ඔයාලා විහිළුවක් නම් කියන්න පොඩි බ්‍රදර් නෑ, අපිට නෑ. අවුලක් නෑ ඒක. නෑ නෑ අයියෝ ඔබ වීඩියෝ කරනවා මේ වෙලාවේ. හරි ඔක් ගන්න කාගේ හරි අතල්ලේ. අවුලක් නෑ. ආතල්ලේ කරන් ඉවල කියන්නේ නෑනේ බා. ආතල් එකක් එන්න නැති මේකනේ. ගාඩිය හිටල්නම් මේක ඇතුලේ කීයට හරි දන්නේ බ්‍රදර් ඉන්න බෑ මේක ඇතුලේ.
මහත්තු. හා සහතික ටික මගේ. හරි හරි පොඩි කරන්නේ නැහැ පොඩ්ඩක් උලන් ගන්න දෙන්න. අමරේ ඉරම්මා මේ ගෑනක් කරන්නේ. මේ මොකද දන්නේ? අනේ යනවනේ. අපරසි අරන් දෙක තියා. Hey brother, what do brother? මේ වදිමුත් එක්ක කරපන් උදේ. ඉලගිරි කොහොම මොකෙක් කන්නේ? අයියේ බබා. මේක තමයි මාත්‍යා. අනේ අයියෝ. අනේ අයියෝ ඕල මොනවද නැහැ මම නෙමෙයි මෙලකුයි. ඒ කරන්ට් එක දීලාදී මූවරුගේ බෙල්ල අල්ලන්න හදන්නේ. යකෝ කිමිච්ච වගේ ඉඳගෙන. අනේ නෑ අයියේ මම මෙලකුයි නෑ මෙලකුවා නම් කියනවනේ. ඕල මොනවද නෑ අයියේ හෙල්මට් එක තියෙන්නේ දාගෙන ආපු. මේ අයියේ මේ මම ගොඩට කිව්වෙත් නෑ මේ බලන්න මොනවද? නැගිටපන්. අයියේ නැගිටින්න කියන්නේ. නැගිටපන්. කරපන් ඉස්සර මට මුව දාලා පුතේ. අයියේ ඕකේ ගන්න දෙයක් නෑ. ඕකේ ගන්න දෙයක් නෑ අයියේ. යමක් දුන්නෝනේ. ඔයාට අයිතියක් නෑනේ. හා? අනිත් බබා bro, ඔයා පොඩ්ඩක් ඉන්නකෝ යා බලන්න. නෑ අයියේ ඔයාට අයිතියක් නෑනේ. මෙතන මොකක් හරි අහසක් තියෙන්නේ. ලිමිට් එකක් තියෙන්න ඕනේ. ඔයා අර මිනිස්සයාගේ ඉතින්- මෙල්ල කළා මෙතන කොලයක් ලියලා මම ඉල්ලුවේ නෑනේ. ඔයාට අයිතියක් නෑනේ මගේ බෑග් එක දින්නේ ඒක විදියට. මොකුත් නැත්තම් හරිනේ මාත්‍යෝ. අපි බලමුකෝ. ඔයාලා ඔයා මොකටද මේ කොලේ අතරින් ලියලා දැම්මේ? ඔයා අනවශ්‍ය වැඩක් අයියේ. නෑ. මෙන්න පීයක්. කොහොමද අයියේ. මෙයා? අයියේ ඕක අපේ අම්මගේ එන්න කිව්ව පීයයි. ඇයි අම්මට මොකටද? උදු වඩේ කපන්නද? අනේ 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 මං ගැන වැරදි දෙයක් හිතන්න එපා. බ්‍රදර් අනේ අයියේ මම දන්නේ අයියේ ඇත්තටම දන්නේ අනේ අයියේ අනේ මම මොනවද කරේ නෑ අයියේ මොකද කරන්නේ? අනේ අනේ ඔය මම අනේ මේ මුවලා මේක වෙන්න පුළුවන්. අනේ අයියේ මං එහෙම කරන්නේ නෙමෙයි අනේ අනේ අයියේ නෑ ගැට ගන්න. අනේ අයියේ අනේ මේ අහන්නකෝ අනේ අයියේ අනේ අනේ අයියේ අපිටත් ඒ වගේම තමයි මාත්‍යෝ. අයියේ අනේ අයියේ අනේ අම්මගේ කීමට රට යන්න ආවේ අයියේ අනේ මට අනේ අයියේ අනේ අයියේ brother අනේ අයියේ අනේ අනික ඔහොම දෙයක් කරන්න මට තියෙන උමනා මොකද්ද කියන්නකෝ ඒක තමයි අපිත් අහන්නේ. අනේ මොකද්ද උඹට දිනුවා? අනේ මං කිසිම දෙයක් දන්නේ අයියේ අනේ මේක ලියන්නකෝ පොඩි එකා වගේ ඉඳගෙන මාත්‍යා අපිට දෙන ආතල්. අනේ අයියේ කරානම් කරා කියනවා අයියේ මම මොකටද කියන්නකෝ ඕක කරන්නේ ඈ අනේ අයියේ කියන කරන්නකෝ හරි brother ඔයා කරත් නැත්නම් අපිට ඒක ප්‍රශ්නයක් නෑ. අපේ දොරේ යනකම් ඔයා ඔහොම ඉන්නකෝ. අනේ අයියේ මට මේ වෙන්න බෑ අයියේ ඇයි? අනේ ගලවන්න අයියේ ඔයා ඉතින් අනවශ්‍ය දේවල් නෑ, නෙමෙයි. ගලවන්න එපා. උනලුව වගේ. අනේ අනේ උනලුව වගේ ඉන්න තියන්න. අනේ අයියේ එහෙම කරන්න බෑ අයියේ අනේ මේ ගලවන්නකෝ ගලවන්නේ නෑ. මොකද ගලවන්නේ දොර ඇරියාම උඹට යන්න. bro මම ෆෝන් එකත් වදියා. මං කරේ නෑනේ කරානම් කරා කියනවනේ ඕම හිටපුවා මාත්‍යා. හොඳට කරගෙනකොනේ. අනේ අනේ මේක ගලවන්න අයියේ මං කරේ නෑ අයියේ එයාට ඉන්න දෙන්න අපි brother. දොර අරගන්න විදිහ බලනවා නම් මෙයා ඉක්මනටම අපිට දෙන්න පුළුවන්. අද අනේ මං දුප්පත් පවුලක කොල්ලෙක් අයියේ සත්‍යයක් දාලා බලමු. මේක අදාන්න පාඩම් නෑ ඔය. අනේ අයියේ මේ අයියේ කවුද කවුද ඉන්නේ? අපිට බැරිද මේ දොර කඩන්න? කතා කරලා බලමු පළවෙනි පුතේ. අනේ එළිය අයියේ කවුද? එළිය පොඩ්ඩක් ගනවාගෙන ඉන්නකෝ මාත්‍යෝ. සිග්නල් කට්ටක් කරන්න නෑ brother. එළිය කවුද ඉන්නේ? මූ ගුලියක් කාලා ඉන්නේ. අනේ අයියේ අනේ ආනෝ අයියේ මං කිසිම දෙයක් කරේ නෑ අනේ මම මේ නළුවෙක් වෙන්න ආසම මේ ආවේ අයියේ අනේ මේ ගලවන්නකෝ එයාට එහෙම පාඩු ඉන්න දෙන්න. අනේ උන් ගන්නෝ අනේ අයියේ අනේ
අයියේ අනේ අයියේ අයියේ ගලවන්න අයියා මේ ඇන ටික ගලවන්නත් බෑනේ මොකුත් කරන්න බෑනේ මොනවා හරි දෙයක් අයියේ මං කියන කාණ්ඩෝ කාරිට බෑ කොලි පිටියට ගියන කො කඩරහන ඉඳපන් දැන් කිව්වනේ එකපාරක් කෑ ගන්න ඉඳපන් පොඩ්ඩක් අනේ මං කියන කාණ්ඩෝ අයියේ අනේ මේ පැත්තේ දොරක් තියෙනවා අම්මට මේක නිකන්වත් නැද්ද අනේ ඕකත් ලොක් මේක ලොක් කියලා කොහොමද දන්නේ මම බැලුවානේ ඕක ලොක් කොහොමද කළේ අනේ සැක කරන්න එපා අයියේ බැලුවා ඒක නෑ නෑ මල්ගෙට එහෙම ඉන්න දෙන්නකො අපි ඉත යන්න ප්‍රශ්නයක් නෑ මේක නම් සුගත සීල් දියලා තියෙන්නේ. අනේ අයියේ මේ දිහා පැත්ත බැඳලා තියෙන්නේ දැඟලක් තියෙන්නේ මල්ලි විමුක මොකද කරහම අනේ මේක මොකක් කරා මූ ගුලියක් කාලේ ඉන්නේ. ඉන්න දෙන්න ඒ ළමයට ප්‍රද නෝක් කරන්න දෙනවා. සමහරට බලන්න අපි හිතන කෙනෙක් නෙමෙයි අපි හිතන්නේම නැති කෙනෙක් තමයි මේව කරන්නේ. අපි දැන් මෙයාව සැක කළාට සමහරට වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. මේ ළමයටමනේ කොලේ හම්බුනේ මේක මේ මෙයාගේම මොන හරි දෙයක් අනේ ඌ අයියේ මං මේ අපේ තාත්තත් නැති වෙලා අම්මගේ ගීමට රට යන්න ආවේ අයියේ මං කැමති නළුවෙක් වෙන්න ලංකාවේ ඉඳන් නළුවෙක් වෙන්න අයියේ ඒක රට යන්නේ මොකටද අනේ අම්මගේ ගීමට අයියේ රට යන්න කියලා මැරෙන්න හදනවා අයියේ මට රට ගිහිල්ලා නළුවෙක් වෙන්න ඕන ඉඳයි අයියේ ආවේ අනේ මේ වලට කරන්නේ නළුවෙක් වුණාට ගමන් නෑ බ්‍රදර් අපිට රංගපාල පෙන්නන්න අවශ්‍ය නෑ ඔයා ඔහොම ඉන්නකෝ අනේ අයියේ අවංකෙන්ම අයියේ අවංකෙන්ම අනේ මේක කරවන්න ඔය රිදෙනවා අයියේ ඒ පව් අනේ පව් අයියේ මං ලියන්නනේ අනේ මම කරේ නෑ අයියේ මෙතන අර ඉබල් අර බලන්න